ආදරණීය විශ්වයෙන් ඔයාට විශේෂ පණිවිඩයක්. මේ පණිවිඩය ඔයාට සුදුසුම අවස්ථාවේදී ඔයාට හම්බෙනවා. මේ රීඩින් එක තව තවත් ඔයාට ගැලපෙන්න මම කාරණා කිහිපයක් කියනවා. මම මේ කියන කාරණා වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයාගේ කැමතිම වර්ණ අතර කොළ, කහ, නිල්, සුදු, කළු මෙන්න මේ වර්ණයන්ගෙන් එකක් හරි තියෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා අද දවස ඇතුළත මොකක්ම හරි ඒන්ජල් නම්බර් එකක් දැක්ක කෙනෙක් නම් මේ රීඩින් එක මගේ අරගන්න එපා. ඔයා අද දවසේදී සුදු පාට මල් පිපිච්ච ගහක් දැක්කනම් සුදු පාට මලක් හරි දැක්කනම් මේ රීඩින් එක මගේ අරගන්න නැතුව බලන්න. ඔයා විශ්වය ගැන ලොකු විශ්වාසකින් ඉන්න කෙනෙක් නම් විශ්වය ගැන අසීමිත ලෙස විශ්වාස කරන කෙනෙක් නම් මේ රීඩින් එක මගේ අරගන්න එපා. ඔයා ළඟදී කහ, තැඹිලි, සුදු පාට සමනලුන් දැක්ක කෙනෙක් නම් මේ රීඩින් එක මගේ අරගන්න නැතුව බලන්න. RATSIN මෙන්න මේ අකුරු වලින් එකක් හරි වගේ නමේ කොත්තනකටම හරි යෙදෙනවා නම් මේ රීඩින් එක මගේ අරගන්න එපා. ඔයා ළඟදී මොනවාම හරි ආස දෙයක් ඔයාට ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මේ රීඩින් එක මගේ අරගන්න නැතුව බලන්න. ඔයා රාත්‍රී අහසට ආදරය කරන කෙනෙක් නම් රාත්‍රී අහස දිහා බලන් ඉන්න කැමති කෙනෙක් නම් තරු රටා බලන්න කැමති කෙනෙක් නම් මේ රීඩින් එක මගේ අරගන්න නැතුව බලන්න. ඔයා සත්තුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් සූරතල් සතුන් ඇති කරන කෙනෙක් නම් මේ රීඩින් එක මගේ අරගන්න නැතුව බලන්න. ඔයා දැන් ඉන්න තැනට සුදු පාට මොනවාම හරි දෙයක් ඔයාට පේන්න තියෙනවා නම් මේ රීඩින් එක මගේ අරගන්න එපා. ඔයා අද දවස ඇතුළත පහනක් දැක්කනම් පහනක් දැල් වෙනවා දැක්කනම් මේ රීඩින් එක මගේ අරගන්න නැතුව බලන්න. මම දැන් ඔයාට කාරණා කිහිපයක් කිව්වා. මම මේ කියපු කාරණා වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් රීඩින් එක මගේ අරගන්න එපා. ඔයා ඔයාම වෙන්න කියන එක තමයි ඔයාට අද ලැබෙන පළවෙනි පණිවිඩය. ඔයා ඔයාම වෙන්න. වෙන අයට ඕන විදිහට ඕනවට වැඩිය වෙන අය කියන විදිහට හැඩ ගැහෙන්න යන්න එපා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයා කැමති ගමනක් යන්න, ලස්සනට අඳින්න. ඔයාගේ හිත කැමති දේ ඔයා කරන්න. අනිත් අය කියන දේවල් ගණන් ගන්න යන්න එපා. ඔයාගේ සතුට දෙන්න පුළුවන් ඔයාටමයි. ඔයාගේ සතුට ළඟා කරගන්න පුළුවන් ඔයාටමයි. ඔයා ජීවත් වෙන්න කැමති විදිහට ඔයා ජීවත් වෙන්න. අනිත් අය කියන කතා අහලා තමන්ගේ ජීවිතේ හොඳම කාලය, ලස්සන කාලය මගේ අරගන්න හදන්න එපා. මම මේ දේ කරොත් අරයා කොහොම හිතයිද? මම මේ දේ කරොත් මෙයා කොහොම හිතයිද? මේ දේවල් හිත හිටියොත් ඔයාට ජීවිතේ ලස්සන තැන් මගේ අරෙන්න පුළුවන් කියලා රීඩින් එකෙන් පෙන්නනවා. ඔයා කරන්නේ ඔයාට ගැළපෙන දෙයක් නම්, ඔයාට සුදුසු දෙයක් නම්, ඔයා ගන්නේ නිවැරදි තීරණයක් නම් අරයා මෙයා හිතන විදිහ හිතන්න යන්න එපා ඒ අවස්ථාවේදී. ඔයා සාමාන්‍යයෙන් මොන හරි දෙයක් කරන්න යනකොට ගොඩක් හිතන කෙනෙක්. මම මේ දේ කරොත් අනිත් අය මොනවා හිතයිද? අනිත් අය මං ගැන මොනවා වගේ ප්‍රතිරූපයක් මවා ගනීද? මේ දේවල් ඔයා ගොඩාක්ම හිතන කෙනෙක්. නමුත් ඔයා කරන්නේ හරි දෙයක් නම් ඒ අය මොනවා හිතුවත් ඔයාට එකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක හින්දා ඔයාගේ ජීවිතේ ලස්සන තැන් මගේ අරගන්න එපා. ඔයා ලස්සනට ඉන්න, ලස්සනට අඳින්න, ගමන් යන්න, සතුටු වෙන්න, විනෝද වෙන්න. තමන් කරන්නේ නිවැරදි දෙයක් නම් අනිත් අය කියන කතා 7-5කට ගණන් ගන්න එපා. ඒ වගේම රීඩින් එකෙන් පෙන්නනවා ඔයා ඉදිරියේදී ගොඩක් ශක්තිමත් චරිතයක් වෙනවා කියලා. ඔයාගේ හිත ගොඩක් ශක්තිමත් වේවි. ඔයා ගන්න තීරණ ගොඩක් ශක්තිමත් තීරණ වේවි. ඒ දේවල් අය වෙනස් කරන්න බැරි තීරණ වේවි. ඔයා එහෙම නරක තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. ඔයා ගොඩක් හිතලා බලලා තීරණ ගන්න කෙනෙක්. ඉදිරි දවස්වලදී ඔයාගේ ජීවිතයට විශේෂ තීරණයක් ගන්න අවස්ථාවක් එනවා. මේ අවස්ථාවේදී ඔයා හරිම තීරණය ගන්නවා කියලා රීඩින් එකෙන් පෙන්නනවා. ඒ වගේම රීඩින් එකෙන් පෙන්නනවා ඔයාට ලොකු මුදලක් ලැබෙනවා කියලා. ඔයාට ඔයා නොහිතපු ලොකු මුදලක් ලැබෙන්න තියෙනවා. කාගෙන්ම හරි අම්මගේ තාත්තගෙන්, නෑදෑයෙක්ගෙන්, යාළුවෙක්ගෙන්
මොකක් හරි තෑග්ගක් විදිහට හරි ඔයාලට ලොකු මුදලක් ලැබෙන්න තියෙනවා කියලා රීඩින් එකෙන් පෙන්නනවා. ඉදිරි කාලයේදී විශ්වයේ ධනාත්මක ශක්තියින් ඔයා ආකර්ෂණය කරගන්න යන කාලයක්. ඉදිරි කාලයේදී ඔයාට මිල මුදල් අතින් කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඉදිරි කාලයේ ඔයා සතුට හොයාගෙන යන කාලයක්. ඒ වගේම දුර ගමනක් යෙදෙන්න පුළුවන්. ඉදිරි කාලයේදී ඔයාගේ ළඟින්ම හිටපු කෙනෙක් ඔයාගෙන් ඈත් වෙලා යනවා. ඔයාට බොරු කරපු කෙනෙක්, ඔයාව රවට්ටපු කෙනෙක්, ඔයා තාම දන්නේ නැහැ එයා බොරු කරා ඔයාව රැවට්ටුවා කියලා. නමුත් මේ කෙනා ඔයාගේ ජීවිතෙන් අයින් වෙලා යනවා. විශ්වය විසින් මේ කෙනාව ඔයාගේ ජීවිතෙන් අයින් කරලා දානවා. මේ කෙනා බොරුවක් කළේ, ඔයාට රැවටීමක් කළේ කියලා ඔයාට පෙන්눔 කරනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම ඔයාගේ ආදරය ඉදිරි කාලයේදී ශක්තිමත් වෙනවා. ඔයා ආදරය කරන කෙනා ඔයාට වෙනදට වැඩිය ආකර්ෂණය වෙනවා. එයා ඔයා කියන දේ අහන්න ගන්නවා. ඔයාගේ වචනයට ගරු කරන්න ගන්නවා. ඒ වගේ ඒ කෙනාට ඔයා නැති වෙයි කියලා හිතට බයක් ඇති වෙනවා කියලා රීඩින් එකෙන් පෙන්නනවා. මේ රීඩින් එක බලපු ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක්. ඉදිරි කාලයේදී ඔයාට නුසුදුසු මිනිසුන් ඔයාගෙන් ඈත් වෙලා යනවා. ඔයා මුදල් ආකර්ෂණය කරගන්න යනවා. ඔයා සතුට හොයාගෙන යනවා. ආදරණීය විශ්වය ඔයාට සුදුසු අවස්ථාවේදී හොඳම දේවල් ඔයාට ආකර්ෂණය කරලා දෙනවා. එතකන් සතුටින් ඉන්න. මේ වගේ රීඩින් දිගටම බලන්න මගේ channel එකත් subscribe කරන් යන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා.